ඉතින් ඔයාගේ ලයිසන් එකත් කල් පැනලා නම් එහෙම නැත්නම් එක්ස්පයර් වෙලා නම් ඔයාට පුළුවන් මේක ලේසියෙන්ම දැන් අලුත් කරගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම් මේ වීඩියෝ එකෙන් පිළිවෙලටම. ඉතින් මුලින්ම ඔයාට මේක කරන්න ඕනේ ඔන්ලයින් ගිහිල්ලා ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකෙන් පුළුවන් මේ දේ කරගන්න. ඔයා Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ගහගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ක්‍රමයෙන් පිළිවෙලටම මේක කරගන්න හරිම ලේසි ක්‍රමය. ඉතින් මුලින්ම ඔයා මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයා මෙතන සර්ච් කරගන්න online appointment for license කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේක Google එකේ ගහගත්තාම ඔයාට පෙන්නයි මෙන්න මෙතන ඒක සර්ච් කරාම Department of Motor Traffic කියන link එකක් තියෙනවා. ඒකේ තියෙනවා appointment කියලා මෙන්න මෙතන ක්ලික් කරගන්න. හරි ක්ලික් කරගත්තාම ඔයාට පෙන්නනවා මෙන්න මෙන්න මේ විදිහට book an appointment කියලා. මේකේ තියෙන්නේ මුලින්ම ඔයා NIC නම්බර එක. එහෙම නැත්නම් ඔයාගේ national ජාතික හැඳුනුම්පත් අංක මෙන්න මේක ගහගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ගහලා පෙන්නන්න. ඊට පස්සේ ඔයාගේ නම මෙන්න මේ විදිහට සම්පූර්ණ නම ගහගන්න. ඊට පස්සේ ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බරේ මෙතන ගහගන්න හරියටම. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන verify කියන තැන ක්ලික් කරගන්න. ඉතින් verify කියලා එහෙම ක්ලික් කරගත්තාම verification code send කියලා අරනවා. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. අංක 6කින් තියෙන කෝඩ් එකක් එයි. ඒ කෝඩ් එක ඔයා මෙතන මේ විදිහට ෆිල් කරගන්න. right. මම දැන් ෆිල් කරගන්න මොකෝ මමත් මේ විදිහට මගේ ලයිසන් එක අවුරුදු 4ක් පරණ වෙලා තින්නේ. ඉතින් ඒ හින්දා මම ඒක දාලා තියෙන අපොයින්ට්මන්ට් එකේ ඩේට් එක එන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙරිෆයි කියලා දැම්මාම ඔයාගේ මෙන්න මෙතන ඔයාර අර ටික මේ කරගත්තාම තමයි ඔයාගේ බුකින් ඩිස්ට්‍රික්ට් ඔෆිස් එන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන මෙතන ඔයාගේ ඩිස්ට්‍රික්ට් ඔෆිස් එක තෝරන්න. ඉතින් මෙතන බුකින් ඩිස්ට්‍රික්ට් කියලා කවුන්ටර් ඩිස්ට්‍රික්ට් කියරි ඔයාගේ අදාළ ඩිස්ට්‍රික්ට් තෝරන්න. ඊට පස්සේ ඉතින් appointment for මෙතන පෙන්නයි ඔයාට appointment for ඒ කියන්නේ appointment කරන්න මොකටද කියලා ඔයාට තියෙන්නේ ලයිසන් එක අලුත් කරන්න නම් ලයිසන් renewal කියන තැන ක්ලික් කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන date of arrival ඔයාට මෙතන මාසෙ පෙන්නනවා. ඔයාගේ ඉස්සරහා තියෙන ඉදිරියට තියෙන මාසෙ දවස් ගාන පෙන්නනවා. ඔයාට අදාළ දවසක් මේකෙන් සිලෙක්ට් කරලා කැමති දවසක ටච් කරලා ඔයාට පල්ලෙහාන් තියෙන වෙලාවත් ඔයාට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයා සම්පූර්ණ ෆිල් කරලා ඉවරෙච්ච එක book appointment කියන එක මෙන්න මේ විදිහට ටච් කරගත්තාම ඔයාට ටික වෙලාවක් යනකොට ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එයි. අදාළ මාසෙ දිනේට ඔයාගේ අපොයින්ට්මන්ට් එක සක්සස්ෆුල් වෙලා කියලා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ දිනෙත් එක්ක මේ අදාළ ඔයාගේ විස්තර ටික අරගෙන යන්න. ඉතින් ඔයාට අරන් යන්න තියෙන්නේ මේකේ ඔයාගේ ලයිසන් පරණ ලයිසන් එකයි ඒ වගේම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කියන්නේ ලයිසන් මෙඩිකල් ගන්න තැන තියෙනවා. ඒ අදාළ මෙඩිකල් එක අරගෙන යන්න ඕනේ. ඒ මෙඩිකල් එකත් අරගෙන මෙඩිකල් එකයි ලයිසන් එක පරණ ලයිසන් එකයි ඔයාගේ ඩෙන්ටිටි කොපි එකකුයි අරගෙන යන්න. අරගෙන අර දිනේට ගියාම ඔයා මේ ෆෝන් එකේ තියෙන ඔයාගේ මෙසේජ් එක පෙන්නුවාම ඔයාට කෙලින්ම එතන අදාළ සෙනට ඔයා යොමු කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ අලුත් වන් ඩේ එකක් නම් මෙහෙමනම් ඔයාගේ ලයිසන් එක පරණ නම් අවුරුදු ගාණක් අවුරුදු කීපයකට පරණ නම් අවුරුදු දෙකකට පරණ නම් ඔයා අවුරුදු දෙකකට අවුරුද්දකට රුපියල් 500 ගාණේ රුපියල් 1000ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ අදාළ ගාස්තු විදිහට රුපියල් 3025ක මුදලක් ඔයාගේ ලයිසන් එක අලුත් කරන්න ඔයා බඳින්න ඕනේ.